දේ වෙන්නේ නැත්නම් බණ අහලා ඕනේ නැහැ. හිතන පතන දේ වෙන්නේ නැත්නම් බණ අහන්නත් එපා, ඉගෙන ගන්නත් එපා. ඇයි? ඉගෙන ගන්නේ මොකටද? විභාගේ පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්න. දැන් දොස්තර කෙනෙක් වෙන්න හිතුවාම වෙන්නේ නැත්නම් හිතන දේ වෙන්නේ නැත්නම් ඉගෙනගෙන වැඩකුත් අන්තිමට මොකද වෙන්නේ? අබබ්බේ පිරිසක් බිහි වෙනවා. ඔය දන්නවද කොතෙන්ද ඕක යන්නේ කියලා? උන්වහන්සේ ඕක හොඳ අදහසකින් උන්වහන්සේට වැරදිලා කිව්වා වෙන්න පුළුවන්. හැබැයි ධර්මය අධර්මය කරන්න කිසි කෙනෙකුට දෙන්න බෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? හිතන දේ වෙන්නේ නැත්නම් අන්තිමට ඕගොල්ලෝ ගිහිල්ලා දැන් මේ પરම්පරාව නම් අවුලක් නෑ. අපිත් ඉන්නවනේ. අපි දැන් හොදනවනේ. කට්ටිය කක්ක ගන්න ටික ඔක්කොම අපි හිඳගෙන හොදනවා. හොදලා ඔලු ගෙඩි ටික පිරිසිදු කරලා ගොඩින් තියනවා. දැන් ඊළඟ પરම්පරාවට එනකොට Facebook එකේ තියෙන්නේ මොකද්ද? YouTube එකේ තියෙන්නේ මොකද්ද? හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. දැන් ඕක තිබ්බම මොකද වෙන්නේ? ඊළඟ ඇච්ච ටික ඔක්කොම අල්ලන්නේ මොකද්ද? ඔය Z generation එක, alpha generation එක. alpha Z ඔක්කොම අල්ලන්නේ Facebook එකෙන්. ඇල්ලුවාම හිතන දේ වෙන්නේ නැත්නම් උන්දලා අන්තිමට මොකද වෙන්නේ? ගිහිල්ලා සර්ව බලධාරී දෙවියන් වහන්සේට කියනවා ඕ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපි හිතන කිසි දෙයක් වෙන්නේ ඔබ වහන්සේ හිතන දේ තමයි වෙන්නේ. ඔබ වහන්සේගේ කැමැත්තමත් තමයි ලෝකේ තීරණය වෙන්නේ. ඔබ වහන්සේට සියල්ල කළ හැකි. අපිට කිසි දෙයක් වෙන්නේ නැත. අපි හිතන දෙයක් වෙන්නේ නැත. අන්තිමට ගිහිල්ලා නවතින්නේ මැවුම් වාදයේ, දේව වාදයේ, නිර්මාණ වාදයේ මත නෙවෙයිද? ඔය වචනේ හීනියට තිබුණාට වචනේ බරපතලකම අපේ උන්ට තේරෙන්නේ නැහැ. අනේ සෝමහාමුදුරුවෝ අපි දැන් ඔය කිව්වට පස්සේ හිතන්නේ මොකද්ද මේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවොත් එක තරහයි කියලා. තරහ නම් බෝල මම මේ වගේ ඉන්න ගිහලා ගහනවා. තේරුණාද කියන්නේ? මගේ අතින් පහුගිය දවස්වල ප්‍රඥා ටීවී එකේදී ඔය රූප පිළිබඳව කියපු ධර්ම දේශනාවක එක කරුණක් වැරදුනා. එතකොට එක අම්මා කෙනෙක් මට කියලා දුන්නා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවකදී මෙන්න මේක කියවිලා තියෙනවා. මම කො සාදු මට ඒක වැරදිලා. ඊළඟ දවසේ ගිහිල්ලා දේශනාව හැදුවා. අපිට වර්ධින්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අපි සාරවත්ඥ නෑනේ. වැරදුනාට පස්සේ තියෙන්න ඕන මනුස්සකම තමයි අපේ භික්ෂුත්වය තමයි තථාගත දේශනාවට වඩා වැරදි පටහැනි එකක් අපේ ජීවිතය නම් මොකද කරන්නේ? ඊළඟ දවසේ හදන්න ඕන. අද වෙනකන් කවුරුත් ඒක හදන්නේ නැත්නම් හැම ත්‍රිරෝද රත රියදුරෙක්ම අචින්තිකම්පි භවති කියලා හිතන දේ වෙන්නේ නැහැ කියලා ගහගෙන ගියොත් මේ බෞද්ධ සමාජය කොතෙන්ද යන්නේ? අනේක වැරදි. මගේ තාත්තා කළත් වැරද්ද නම් වැරද්ද. දෙක හරිද? පහුගිය කාලේ ඔය ඇත්තන්ට මතක ඇති තව හාමුදුරුවෝ කෙනෙක් ඒ වගේ ටීම් එකක් එළියට දාලා තිබුණා.